සුදු අයියේ. සුදු නංගි. අනේ බලන්නකෝ අයියේ. අනේ මොකෝ අනේ? සන්තෝෂෙට කාරණාවක්. අර මොකද්ද? දරුවෙක්. කාටි? මටනේ. නොදකින් ඔයයිට. ඒ මොකෝ අර? ඔයයිට කොල්ලා. මටනේ ඉතින් කාලයක් ඉස්සේ බලන් හිටියේ. බුදු අම්බේ ඔයයිටනේ ඉතින් හම්බුනේ. මටනේ ඉතින් හම්බුනේ. නැතු ඉතින් මට හම්බෙන්නේ. මෙතන කල් හොඳේ. ඕ මොන්ඩිසෝරි ගාවට ගියා. මොන්ටිසෝරි ගාවට ගියා. ගාවට ගියා. හම්බුනේ නැහැ. හම්බුනේ නැත්තේ. උඹ ඉස්පිරිතාලෙට යන්න තිබුණේ. ඒ පාර මහමෝටර ගියා. මහමෝටරට නම් හම්බෙන්නේ නැති. ආඳපානට යනවා. අනේ අයියේ බලන්නකෝ. ඕ සන්තෝෂෙට කාරණාවක් වුණාට ඕ හොඳේ මගේ දරුවා කන්නේත් නැහැ. කනවයි බං හම්බුණු ගම. බොන්නෙත් නැහැ. හැබැයි බොනෝ තාත්තන. බීලා වැඩි වෙලා කාණු වල වැටෙන්නෙත් නැහැ. ඒක නම් මතකයි මට. සිංහකට වමනේ දාන්නෙත් නැහැ. විතේට නෑ. ඔය උඹ තාත්තා ගැන කියන්නේ. ඇත්තේ? ඕ අනේ ඉතින් මොකද්ද කරන්නේ දැන්? සුදු නාංගි බලන්න ඉතින් කොල්ලගේ ලස්සන. අනේ බලන්නකෝ ඉතින්නේ. බුදු අම්බේ අම්මා වගේමනේ. ආතේ ඉතින් ආඩම්බර. ඉතින් වටේටනේ මේ ආඩම්බර. කට්ටියටනේ ආඩම්බර. මම නැතුව. සුදු නාංගි. ඕ අයියේ. ඔය කොල්ල ගෙනාවයි. ඔන්න ගෙනාවා. බබේ කොල් හම්බුණා විතරයි සුදු නාංගි ඇදිලා ගිහිල්ලා. ඕ ඉතින් මේ ඒක මහා ගැරන්ඩියෙක් වගේ. ඔය ඇයිලට ඉරිසියාවේ ඔය. ඔව් සුදු නාංගි හැබැයි අද නම් හරි ලස්සනයි. ඇත්තේ? කොල්ලට වඩා ඔයයි ලස්සනයි. නෑ. ඔයයි තනිකර මේ සනුද්‍රි වගේ. එහෙනම් කුක්කු පිටින් ගන්න. අම්මෝ. එහෙම නෙවෙයි. එහෙනම් අනේ. දැන් කොල්ල අරගෙන ආවද? ඔන්න එක්කාවනේ. කොල්ලට නමක් තිව්වයි? නමක් තිව්වයි? තාම නම් තිව්වෙත් නෑ. බුදු අම්බේ තාම දැන් හම්බෙලා කොච්චර කාලෙද? වැඩි කාලයක් නෑ. එහෙම නෙවෙයි. දැන් මොකද ඉස්සෙල්ලම කරන්න ඕන? දැන් ඉස්සෙල්ල කොල්ල නාවන්න ඕන. ඇත්තේ? නැතුව. වතුර ඩිංගක් පොල නාවන්න ඕනේ. වතුර ඩිංග පොල් නාවන්න. මේකෙන් එකක් පෙව්වොත් මොකෝ? ඕකෙන් ආපෙව මොලොෆේ අයි මොණියේ. නෑ මොකද දන්නවයි? ඔච්චර පොවන්නේ නැහැ. ළඟදි ලොකු නියඟයක් එනවයි කිව්වා. එහෙනම් පොල තියාගන්නේ. කොහොමත් මේ තියනෝනේ මොල්ලියක් ඕකට. දැන් මෙන්දල පුරවලා තිබුත් ඒ කාට ගන්න හැකිනේ. නියඟ වෙලාවට ගන්න හැකි චුට්ට. එහෙනම් චුට්ටක් ඉඳුල් කරන්න ඕන පොඩ්ඩක්. චුට්ටක් බොන්. අන්න බොන්න. අන්න අඬනවා. අන්න ඇඬුවනේ. ඕක අඬනවාමයි. හරි දැන් වතුර පෙව්වා. වතුර පෙව්වයි. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් දියට පොඩ්ඩක් දාන්න ඕන. දැන් දරුවා නාවන්න ඕනේ. නාවන්න ඕන බලන්න වතුර හීතලද කියලා. අපෝ! හොඳේ ෆ්‍රිජ් එකේ දාපු ඔය වගේ. දීපිසර් එකේ දාපු වතුර. ඔව් මගේ පපුවත් එක්ක හීතල වෙලා ගියා. නෑ නැහනේ. අම්ම නෑ නැහනේ. ඒ වුණාට හොඳේ වතුර දැක්කන් හොඳේ හරියට හීතල වුණේ. මට තේරෙනවා ඉතින් වතුර දැක්කම හීතල වෙනවා කියලා. එහෙනම් අයියේ නාවන්න ඕනනේ. සුදු නංග දාවන්න පොඩ්ඩක් කොල්ල. එහෙනම් වතුර පොඩ්ඩක් හීතල වුණා නිවල නාවමුනේ. නාවන්න. දොයි පුතා. දොයි පුතා. බයි. නාම හොඳේ.
අර 100ගේ. අපි දෙන්නගේ පිනට උපක් ආල මගේ පුතුගේ සපා දැන් ආවා දෝනෝ සීතන් දැන් ආවා දෝනෝ සීතන් නාදා පුතු අංගලවෙන් මගේ රත්තරන් ඩිංගේ එන්න මගේ දුදුස් කෑල්ල එන්න මගේ රෝස මල එන්න මගේ රත්තරන් ක්‍රීම් බනිස් ගෙඩියනේ මගේ කිරි හොද්දනේ මගේ ආදර ඇඹුල් ගෙඩියනේ බලන්න අයියේ කොච්චර කතා කරත් එන්නේ නැහැනේ බුදු අම්බේ වතුරට පැන්නට පස්සේ මහා එකා වගේම වතුරට දෑවම් මහා එකා වගේමයි එන්න පැටියෝ අම්මගේ අතට එන්න මහා එකත් එහෙමයිනේ වතුරට දෑවම් දියපරිය වගේ බුදු අම්බේ මහා දිය කාවයිය වගේ ඌ ඌ වගේ තමයි හැදෙන්නේ ඌ වගේ ඌට වඩා හපන් ඕකා ඇත්තේ ඔව් මගේ චූටි මැනිකේ එන්න මගේ රත්තරන් මැණිකනේ මගේ බේබි කැටේ එන්න මගේ බේබි සමන් කැටේනේ එන්න පැටියෝ එන්න හැබැයි ජලරාණිය හැදේවිද දන්නේ ඕක කොහොමද ජලසානිය හැදෙන්නේ නැවතුණු ඇති මගේ තූටියා එන්න මගේ ජොංගිරි බෙට් එන්න මගේ සංකිරි බෙට් එන්න මගේ ඔන්න අයියේ නෑව්වා අඬනවා දැන් නෑව්වට පස්සේ නෑව්වයි මට කොල්ල පේන්නේ නැහැ කොල්ල පේන්නේ නැහනේ ඔයට කොල්ල බලා ගන්න ඇති හෙට අනිද්දානකොට ඔව් මම බලා ගන්න නැහැ කොල්ල ඔව් අරගත්තයි ඔයට කොල්ල යනකොට බලා ගන්න ඇති මම දැක්ක කොල්ල යනවා පුතා දැන් කොල්ල අතට ගත්තද ඔන්න නෑව්වා නෑව්වයි අපෝ බයිතුවා පඩිකමේ කියලා ඕක නෑ අර මේ දරුව නෑව්වන් කියලා ගහන්න බෑ කියලා ගහන්න නෑ යෝතියේ නෝ තුක්කාල ගහන්න අත් නොදකේ එහෙනම් ටුක් ගාලා කියලා අර ගහන්න පොෂ් එකට ගහන්න පොෂ් එකට කියලා පාරක් ගහන්නේ චුට්ටයි ගහන්න ඔන්න නෑව්වා නෑව්වද දැන් මොකද කරන්න ඕන දැන් කොල්ල පීදාන්න විදාන්න ඕනේ කොල්ල නරේවි අඬනවා ඕන කොල්ලට හුස්ම යාවිය අනේ අයියේ තාත්තට නම් කියන්න එපා තාත්තට කියලා තෝ මිරිස් ගමේ ආඹරනු තාත්තා දැනගත්තොත් මම මරාවි බුදු අම්බේ මනං කාලා විකාවි එහෙනම් බිය දාන්නේ කිව්වේ ඔහොම පිහ දානවයි පොඩ්ඩක් ඉන්න බකල් අරිනකම් ඔව් කොහම බකල් අරින වින්කලයකට දාපන් එතකොට බයිසිකල් සිම් එක සවුට් කොන්න ඕනේ ඊට පස්සේ මේ පෝක් එක ඇදද බලනවා නෑ එතකොට ෆෝකටත් එද කල්ලේ වන්නේ බලන්න බයිසිකල් බෝල ඉතුරු වෙලාද කියලා අපෝ බයිසිකල් බෝලෝ ගත්තුන ඒකම මලකට කාලා ඒක නම් කොහම ගන්න දෙයක් නැතුව ඇති තාත්තගේම පුතානේ ඔන්න පිහ දෑවා පිහ දැම්මද දැන් මොකද්ද කරන්න ඕන දැන් කොල්ලට හෝ ඕඩි කොලොම් ඕඩි කොලොන් දාන්න ඕඩි කොලොම් පොවන්න ඕන ඕඩි කොලොන් පොවපන් උඹ යෝනි ඕඩි කොලොන් පොවනවා එහෙනම් ඕඩි කොලොන් දාලා ඕඩි කොලොම් දෑවා දාලා පොඩි තට්ටුවක් දාන්න කොල්ලම උඹට නෙවෙයි බා රිදුනනේ අම්මට නෙවෙයි එහෙනම් කොල්ලට දාන්න ඕනේ හා කොල්ලට තා දොකතා ඔය බෙරයක් නෙවෙයි කොල්ල අම්බේ ඉඹිනවා මගේ පණ ඩිංගනේ මගේ රත්තරනනේ ඇති කන්න එපා කොල්ලා ඔන්න ඕඩි කොලොම් දෑවා ඕඩි කොලොන් දාලා පවුඩ් ඔන්න පුතේ තව කොල්ලෙක් එනවා ඒත් මගේ ඔය අයියා මගෙන් ගැලවුණාට පස්සේ තමයි ඔය දුව ඇවිදින්නේ හැබැයි ඒ අයියා ඉන්නේ අඬවල් එකේ නිතරම තුවක්කුවක් තියාගෙන මගෙන් අතයි වුණාට පස්සේ අඬවල් එකට බැලලා ඉන්නේ මං කියලා තියෙන පිස්තල් එකක් අරගෙනම ඇවිදින්නේ කියලා දැන් ඉන්නේ මෙයි එක්ක දැන් ඉන්න කොල්ලොන්ගේ හැටි ඔව් දැන් නතන බලන්නේ තියෙනවා පුතේ අම්මටම දියපන් අම්මට තියන්නේ මෙතෙන්ට ආරේ දැන් ඕඩි කොලොන් දැම්ම ඕඩි කොලොන් දෑවා පවුඩර් ටිකකුත් දාන්න ඕන පවුඩර් ටිකකුත් පොවන්න ඕන පවුඩර් ටිකක් කාපන්තෝ අයියේ මේක මේ සීල් එක කඩා ගන්න විදියක් නෑ හැබැයි මං නම් සීල් කඩන්න දන්නේ මම නම් කවදාවත් මෙච්චර කාලෙකට හැබැයි ඔය තැඹිලි පාට මූඩියනේ නම් කහ පාට මූඩියට තමයි කැමති ඔව් මං දැනගත්තා අපේ මේ කොල්ලොත් එක එකතු වෙලා ඔය කහ පාට මූඩි වඩේක් හැදුවයි කියලා ඔව් ජීවිතේට නෑ මං නම් හොඳේ මේ එක මූඩියකටවත් ඇඟිල්ලවත් තියලා ආපෝ නෑ තියනවා දැම්මයි ඔව් පොඩ්ඩක් පවුඩර් දානකම් අපෝ වන්න අපෝ කොල්ල අම්මට නෙවෙයි බා කොල්ලට අම්මට මොකෝ කොල්ලට මොකෝ අම්බේ හොඳයි හරි පොඩ්ඩක් ඉන්නෝ ආබෑ
ආන්න කොල්ල ඉවරයි. දැන් හැබැයි තාත්තට අඳුර ගන්න බැරි වේවි. දැන් ඉතින් හැමතැනම ඉඹින්නේ ඇති. දැන් හැබැයි හික්කඩුවේ කොල්ලෙක් වගේ. මේ පැත්ත තමයි කොතරම සවුට් වෙන්නේ. ඔය පැත්ත තමයි පෝර ගුහා. මේ පැත්ත දැන් නම් හොඳේ හරිම සුවඳයි. බුදු අම්බේ බලන්න ඕන තව දෙහිකින්. පුෂ්ම ගඳේ බල්ලෙකුට ඉන්න බෑ. එහෙම නෙවෙයි. එහෙනම් දැන් පවුඩර් දැම්මද? පවුඩර් දාවා. දැන් තමයි ෂෝක් කෑල්ල. මොකද්ද කරන්න ඕන? අරින් මෙහෙම කොල්ලට අන්න මෙහෙම අර කොල්ලට මෙහෙම ඔය මොකද්ද ඔය? එහෙනම් මොක නිකන් මේ රණ කකුළු ජාතකේ වගේ. පොඩ්ඩක් පෙන්නන ඇඳලා පෙන්නන. මෙන්න මෙහෙම හොඳේ. මේ කොල්ලට අඳවන එක. ඔය අඳේ කොහොමද? මෙහෙම මෙහෙම මන්ද කොහේ ගාවත් ඉන්නේ කට්ටිය. ඒක නෙවෙයි. දරුවෝ මේ අර සිරස ටීවී එක අනිත් පැත්ත ගමුද? අයියේ මම නම් පාවිච්චි කරන්නේ වෙලඳ සේවේ. නෑ දරුවෝ අර මෙහෙම අර අම්මලට නෙවෙයි පොඩි උන්ට අඳන. මේන් එක මොකද්ද? කලිසම. අන්න හරි. චූටි කලිසම. සාමාන්‍ය අංගල්. මේ අලුත් එකක්ද ඔක අඳවන්නව පරණ එකක්ද? අලුත් එකක් අඳින්න. හැබැයි අයියා අලුත් ඒවා නෑ සේරම තියෙන්නේ පරණ ඒවා. මොනවද තියෙන්නේ? කොන 485 ඒවා තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙතන ඉන්න කට්ටියට බහැලා ඉන්නේ නැහැ. එහෙනම් යෝදේ ඉච්චර ලොකු ඒවා අඳන්න චූටි එක. එහෙනම් යන්න වෙනව කොටුවේ කඩේ. කොළඹ කොටුව කඩේට යන්න පොලිමේ ඉන්න. බඩු කන්දක් කොට ගහලා තියෙන්නේ. අන්දනෝ බලන්න. ඔන්න පොඩි කලිසමකුත් ඇඳුවා. චූටි කලිසම් පුංචකුත් ඇඳුවා. ඔන්න කලිසමක් ඇඳුවා. දැන් නම් ඉස්සෙල්ලා වගේ නෙමෙයි. hina වෙනව වටපිට බලනවා. බුදු අම්බේ කතා කරනවද බලපන්. ගිරම වගේ. ගිරම වගේ. දැන් ඒක ඔක්කොම කරානේ. දැන් නිතරම කතා අරිනෝ. එහෙනම් කුක්කු දෙන්නෝ. අරවයි කියන්නේ. දෙන්නේ. ඒව ගන්න විදියක් නැහැ අයියේ. අර දෙන්නේ. වහලා. ඔන්න අඬවල එකේ පොරේ. ඔන්න මූණන් උඹගේම එකේ තමයි. උඹගේම තමයි. මගේ මෙන්න තියන්න මටම තියන්න. ඌ දන්නෝනේ මට ඔය ටෝක් කරනවායි කියලා. ඌට බැරිම තැන තමයි එන්නේ ඔය. මෙන්න මෙහෙම කිය. අපේ අම්මට මොනව හරි කියලා. එහෙමයි ගියේ. ඇත්තේ? ඌ ඉන්නකම් මම බය වෙන්නේ නැහැ. මන් දන්න. මේ පොඩ්ඩයි හිටපන්. අක්කේ. සුදු නාංගි. මම වඳින්නම්. ලොකු කොල්ල මෙතනින් නිතරම යවන්නේ පොමනේ. ඔයයි බය වෙනවද? ඌ මට තුවක්කුව දික් කරනවා. නෑ. ඔයයි කියන ඒවට ඌ ඔටෝ යනවා මෙතනින්. අනේ පුතේ වෙඩි තියන්න. ඌට දෙමව්පුව කැක්කුම තියනෝනේ. හැබැයි ඔයාගේ මහත්තයට කියලා විකවන හොඳයි. එහෙම නෙවෙයි. දැන් ඇඳුවනේ. දැන් කොල්ලට තිබහයි. කොල්ලට බඩගිනි. මාළු පාන් දෙකක් ගේන්න. මාළු පාන් කන්නේ. ගියපන් කොල්ලට. එහෙනම් තමුස කෑවේ. මම කිව්වා. කොල්ලට දත් නැහැ නේ බං. එහෙනම් මොනවද දෙන්න ඕන? සුදු නංගි දැන් අරව දෙන්න ඕන. මොනවද දෙන්න ඕන? අරවයි කියන්නේ. අර දෙන්න. ඒව දෙන්න උදේ 8:00 වෙනකන් ඉන්න ඕන. ඒ තාත්තා. වහලා දැන්. ඒ තාත්තා බොනේ ඕනේ. කුකුල්ලෝ නෙවෙයි. කුක්කු. මෙහෙම තියන්. මන් දන්නෝ. මොනවද? අර මේ බෝල කරවල. කොල්ලට. එනවා ඔය මෙහෙම තියන් දෙනවයි කියලා. ඒව නෙවෙයි. කුක්කු.
කූ ඔව් කූ කුක්කු ගම්බිත්තර නෑ ගම්බිත්තනේ අර මෙහෙම දෙන්නේ අම්මලා දෙන්නේ කිරි පැනිත් එක්ක නෑ සීනිත් එක්ක දීපන් නෑ පැනිත් එක්ක දෙනවා සීනි පැණි තියෙන්නේ බතුතා යෝදියේ කිරි මව් කිරි හරි දෙන්න කොහොමද අද ඕනට නම් මව් කිරි දෙන්නේ නැහැ ඒ මොකෝ සෑහෙන්න අම්මලා ඉන්නවා පිට අම්මලාගෙන් නෙමෙයි දරුවට විතරක් නෙමෙයි ඔය ඇටත් ඕනනම් දින් ගන්න